Hello parents and students. මම ආයේ පොඩි වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම්බෙන්න ආවේ. ඇත්තටම සමාව වෙන්න ඕනේ මම පොඩ්ඩක් බිසි වුණා. මේ වීක් එකේ ඒකන්ද මට සමහර ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වුණා. ඒ වුණාට ගොඩක් අය අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය කොච්චර කොස්ට් එකක් යනවද කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි O level හරි A level හරි කරවන්න තමන්ගේ දරුවන්ට. ඒකන්ද මම ඒකට පොඩි උත්තරයක් විදිහට තමයි මේ වීඩියෝ එක අද කරන්නේ. සාමාන්‍යයෙන් කේම්බ්‍රිජ් O level වලට කොස්ට් එක මම මේ සබ්ජෙක්ට් එකකට කියන්නේ I think සබ්ජෙක්ට් 6ක් 7ක් කරනවා නම් ඒගොල්ලෝ වැඩි කරලා ටෝටල් කොස්ට් එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එකකට 50000 to 55000 ඒ වගේ රේන්ජ් එක තමයි කේම්බ්‍රිජ් O level සබ්ජෙක්ට් එකක් රේන්ජ් වෙන්නේ. චුට්ටක් ගණන් අඩුයි සබ්ජෙක්ට් කොමර්ස් සබ්ජෙක්ට්ස් සාමාන්‍ය 5000 වගේ ගාන අඩු වෙනවා. මැත්ස් වලටත් පොඩ්ඩක් ගාන අඩු වෙනවා. සයන්ස් සබ්ජෙක්ට්ස් වලට මොකද ඒගොල්ලන්ට පේපර්ස් තුනක් තියෙනවා. ඒකන්ද 50 දැන් ඇත්තටම මේ ඔක්ටෝබර් නවැම්බර් සෙෂන් එකේ 51000 වගේ වෙනවා එක සබ්ජෙක්ට් එකක් සිට් කරන්න. කේම්බ්‍රිජ් A levels වල ඒකේ නම් ප්‍රයිස් එක වැඩි ඇත්තටම. ඒකේ ඔප්ෂන් දෙකක් තියෙනවා. ළමයිට පුළුවන් A2 අවුරුදු දෙකක් ඇතුළත කෑලි දෙකකට විතර ලියන්න. මම මේක ගැනත් පස්සේ වීඩියෝ එකක් කරන්නම් මොනවද මේ ඔප්ෂන් එක කොයි විදිහට යන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් එහෙම දෙකට කඩලා කරොත් ඇත්තටම කොස්ට් එක වැඩි වෙනවා. එකටම ලියනවා නම් කොස්ට් එක පොඩ්ඩක් අඩුයි. අඩුයි කියන්නේ සාමාන්‍ය රේන්ජ් එක 88000 90000 ඒ කියන්නේ 100000 ඒ වගේ රේන්ජ් එක තමයි per සබ්ජෙක්ට් එකක් යන්නේ. ඒ කියන්නේ A level complete කරන්න එක සබ්ජෙක්ට් එකකට 100000 rupees යනවා. ඒ කියන්නේ ලක්ෂයක් යනවා. එක සබ්ජෙක්ට් එකකට ලක්ෂයක් 1.10ක් වගේ ඔය වගේ රේන්ජ් එක තමයි දැනට තියෙන්නේ. අවිල තියෙන prices එක. එඩෙක්සෙල් වල පොඩ්ඩක් ගාන වැඩි. ඇත්තටම කේම්බ්‍රිජ් වලට වඩා එඩෙක්සෙල් O level සබ්ජෙක්ට් එකක් ලියන්න සාමාන්‍යයෙන් 55000 60000 වගේ යනවා. 56000 ඔය වගේ රේන්ජ් එකේ තමයි එඩෙක්සෙල් සබ්ජෙක්ට් එකක් ලියන්න වෙන්නේ. කේම්බ්‍රිජ් එඩෙක්සෙල් O level IGCSE කියලා කියන්නේ අපි. ඒක ලියන්න. A levels වලටත් ඒ වගේම ගාන පොඩ්ඩක් වැඩි. මොකද A levels වල එඩෙක්සෙල් වල තියෙන papers 6ක් ලියන්න ඕන එක සබ්ජෙක්ට් එකකට සයන්ස් එකක් කරනවා නම් එක හැම පේපර් එකකටම අපි කියන්නේ යුනිට් එකක් කියලා. එතකොට යුනිට් එක සාමාන්‍යයෙන් 20000 21000 වගේ වෙනවා. අපි 20000 කියලා ගත්තොත් 6ක් ලියනකොට 120000 වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 1.20ක් වගේ වෙනවා එක සබ්ජෙක්ට් එකක්. එතකොට සබ්ජෙක්ට් තුනක් සාමාන්‍යයෙන් ළමයි කරනවා. එතකොට ඉතින් 360000 ඔය වගේ රේන්ජ් එකක් තමයි A level අද මේ අවුරුද්දේ වගේ කරනවා නම් ඔක සාමාන්‍ය ප්‍රයිස් එන්නේ. ඒක ඇත්තටම ඉතින් අපි හැමෝම දන්නවා අවුරුද්දක් පාසා ඔක ප්‍රයිස් එක ටික ටික වැඩි වීගෙන තමයි යන්නේ. ඔක තමයි ට්‍රෙන්ඩ් එක. ඒකට බලපානවා ඉතින් අපේ ඩොලර් රේට් එකයි කොහොම වුණත් අඩු වුණා කියන එක නම් පොඩ්ඩක් රෙයා ප්‍රයිස් එක අඩු වුණා සමහර අවුරුදු වල පොඩ්ඩක් අඩු වුණා. එනකොට වැඩි වෙන පැත්තට තමයි යන්නේ. වැඩි වෙන එකත් අසීමිතව වැඩි වුණේ. ඇත්තටම ඔයගොල්ලන්ට මතකදී ඩොලර් රේට් එක සෑහෙන්න වැටුණ කාලේ වුණත් මේගොල්ලෝ ගොඩාක් වැඩි වුණේ නැහැ. රේට් එක ගාන්න බැලන්ස් කරලා සාමාන්‍ය පොඩි ගානකින් තමයි වැඩි වුණේ. කොහොමත් ට්‍රෙන්ඩ් එක පොඩ වැඩි වීගෙන යනවා. මොකද ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා, ෆැසිලිටිස් වලට කොස්ට් එකත් වැඩි වෙනවා. ඒක අන්දන්ද වැඩි වීගෙන යනවා. දැන් ඕක තමයි සාමාන්‍යයෙන් prices යන රේන්ජ් එක. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙයි කියලා. තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක යටින් කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. මම ඊළඟ වීඩියෝ එකකින් පුළුවන් වෙලාවට මම ඒක වීඩියෝ එකක් ඉදිරියට ඉදිරිපත් කරන්න.